අයිබෝවන් ඔබ මෙහෙම දෙයක් ගැන අහලා තියෙනවද? ඇස ඉදිරියට නෙරායීමේ රෝගය ගැන. මේක සාමාන්‍යයෙන් තයිරොයිඩ් අයි ඩිසීස් කියලා කියන තත්ත්වයක් එක්ක වරදවා පටලවා ගන්න එපා. වයස අවුරුදු 30ට වඩා අඩු කෙනෙක් නම් නිතර කණ්ණාඩිය වෙනස් කරන්න වෙනවා නම් උදේ තිබුණට වඩා හවස වෙනකොට පෙනුම වෙනස් වෙන ගතියකට ඔබට අත්දකින්න ලැබිලා තියෙනවා නම් ඒ වගේම සමහරක් වෙලාවට ඩබල් ඉමේජ් එකක් දකින්න හම්බ වෙනවා නම් ඔබත් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා සැක සහිතව බැලිය යුතු කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් මොකද්ද මේ රෝගය? මේකට හේතුව මොකද්ද? ඇත්තටම මේක ජානමය සම්බන්ධතාවයක් තියෙනවාද? එහෙම නැත්නම් මේකට මේ නූතන ලෝකයේ මේක වැඩිපුර ඇති වෙන්න බලපාල් තිබිච්ච වෙනත් කාරණා මොනවද කියලා කියන එක අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ ප්‍රශ්නයකදී කලබල වෙලා එකපාරට ලොකු පියවර තියලා උත්තර හොයන්න යන්නේ නැතුව පිළිවෙලින් මේ වගේ දෙයකට උත්තර ලබා ගන්නේ කොහොමද කියන කාරණේත් අපි මේ වීඩියෝ එක ඇතුළේදී අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතාමත්ම වැදගත් කාරුණික ඉල්ලීමක් මේ වීඩියෝ නරඹන දෙමාපියන්ගෙන් මට ඉල්ලන්න තියෙනවා. ඒක තමයි මේ තත්වයන්ට ගොඩක් වෙලාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් මේ තත්වයන්ට ලක් වෙන්නේ අඩු වයසේ ඉන්න කුඩා දරුවන්. ඉතින් ඒ අය දන්නේත් නැහැ සමහරක් වෙලාවට මේ වගේ තත්වයක් ඒ අයට තියෙනවද කියලා. ඉතින් මම ඉදිරියට සඳහන් කරන සමහර ලක්ෂණ ඒ අයගේ දකින්න ලැබෙනවා නම් ඉතාමත්ම පැහැදිලි පිළිතුරු අරගෙන ඔබගේ දරුවාගේ පෙනුම හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔබට ඒ අයට උදව් වෙන්න පුළුවන්. එහෙමනම් මොකද්ද මේ తত্ত্বය? අපි මේක හඳුන්වනවා කෙරටෝකෝනස් කියලා. කෙරටෝ කියලා කියන්නේ මේ ඇහි ඉදිරියෙන් තියෙන ස්වච්ඡය. එහෙම නැත්නම් අපි කියනවා කෝනියා එක කියලා කියන විනිවිද පෙනෙන මේ පටල ප්‍රදේශයට. මේ කෙරටෝකෝනස් කියලා කියන తত্ত্বය ඇති වෙද්දී මෙන්න මේ කෝනියා එක එහෙම නැත්නම් මේ ස්වච්ඡය කියලා කියන එකේ තමයි අර කෝන් ෂේප් එක නැත්නම් කිරිගොට්ටක හැඩයකට ඉදිරියට නෙරායීමේ තත්වයක් ඇති වෙන්නේ. අනිත් වැදගත්ම කාරණය තමයි මේ කෙරටෝකෝනස් කියලා කියන එක ඉතා අඩු වයසකදී පටන් අරගෙන ටිකෙන් ටික ප්‍රෝග්‍රස් වෙලා එහෙම නැත්නම් වැඩි අවස්ථාවකටපත් වෙලා සම්පූර්ණයෙන්ම පෙනුම නැති වෙලා යන අවස්ථාවක් දක්වා මේකපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔබට අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයක් වෙතට යන්න සිදු වෙනවාමයි. එහිදීත් ඔබගේ පෙනුම ලබා ගැනීමේ හැකියාව යම් යම් තත්ත්වයටදී යම් ප්‍රතිශතයකට සීමා වෙන්න පුළුවන් කියලා කියන එකත් මතක තියාගන්න ඕන. දැනුම විනෝදයේ වින්දනයේ වගේම ආරක්ෂාව ඒ වගේම ඔබගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන විෂන් එක කියලා කියන එක ලබා ගන්න මේ S2 කොච්චර වටිනවද කියලා කියන එක ඔබ හොඳටම දන්න කාරණයක්. ඔබත් ඒ ගැන තොරතුරු විද්‍යාත්මක පසුබිමක් යටතේ ලබා ගන්න කැමති කෙනෙක් නම් මේ ඇක්ලෝ කියලා කියන අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම ඔබටත් යම්කිසි ආකාරයක දෘෂ්ටිය හා සම්බන්ධ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඇස් පරීක්ෂාවක් වගේ දෙයක් කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් වඩාත් විද්‍යාත්මක පසුබිමක් යටතේ වඩාත් ඉහළ තොරතුරු රාශියක් සමග ඔබට මේ අවස්ථාව ලබා ගන්න දැන් අපි පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා පහතින් දක්වන දුරකථන අංකයට දුරකථන පණිවිඩයක් ලබා දීමෙන් හෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් වෙන අංකයට WhatsApp පණිවිඩයක් එවීම මගින් අපිත් එක්ක සායනික හමුවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන දිනය සහ වේලාව ඔබට වෙන් කර ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඉතා සුළුවෙන් පටන් අරන් තියෙන අවස්ථාවක ඒ රෝගියා එහෙම නැත්නම් ඒ කෙනාවත් දන්නේ නැහැ තමන්ට කෙරටෝකෝනස් තියෙනවාද එහෙම නැත්නම් ඇති වේගෙන එනවද නැද්ද කියලාවත්. ඉතින් මේ වගේ තත්ත්වයකට නොයා මේක ගොඩින් බේර ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔබේ දරුවාගේ එහෙම නැත්නම් මේ මැදි වයසේ ඉන්න කෙනාගේ ඇස් නිසි පරීක්ෂාවකට යොමු කරලා මේ තත්ත්වය තියෙනවද නැද්ද කියලා හරියටම හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයක් තියෙන කෙනෙක්ගේ නැත්නම් ඇති වෙමින් එන කෙනෙක්ගේ හඳුනා ගන්න පුළුවන් මූලික ලක්ෂණ තමයි නිතර පෙනුම වෙනස් වීමක් සිදු වෙනවා. සති කීපයක් මාස කීපයක් ඇතුළත ඉතා විශාල අගේ පරාසයක මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක නැත්නම් වට්ටෝරුව වෙනස් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශවල බණ්ඩාරවල නුවරඑළිය වගේ ප්‍රදේශවල ඉන්න අයට මේක බහුලව ඇති වෙලා තියෙනවත් අපි දැකලා තියෙනවා. නමුත් දැන් එන්න අපිට දකින්න ලැබෙන කාරණයක් තමයි රටේ අනෙකුත් ප්‍රදේශවල ඉන්න අයටත් මේක බහුලව ඇති වෙමින් පවතිනවා. ඉතින් එහෙමනම් මේකේ ජානමය සම්බන්ධතාවයට සහ ඒ ප්‍රදේශවලට අමතරව තවත් විවිධ වූ ආකාරයේ සම්බන්ධතාවයන් තියෙනවා කියන එක නූතන අත්දැකීම් මගින් නැත්නම් නූතන අධ්‍යයන හරහා හොයාගෙන තියෙනවා. සමහර කාට වයස අවුරුදු 5, 10, 15 වගේ අවදිවලදී තමයි මේ වගේ මූලික ආරම්භයක් ඇති වෙන්නේ. වයස අවුරුදු 20ක්, 28ක්, 30ක් වගේ වෙනකොට මේ තත්ත්වයන් ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙලා අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙනස් වෙන එක නවතිනවා. හැබැයි ඒ වෙනකොටත් යම්කිසි ආකාරයක පෙනීමේ ආබාධ තත්ත්වයක් ඇති වෙලා තියෙන්න පුළුවන් බොහෝ වෙලාවට මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන අයට. ඒ නිසාම මේ ගැන කලින් දැනුවත් වීමක් වුණොත් එහෙම ඔබට අර ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඉතා වේගයෙන් වෙනස් වෙලා ගිහිල්ලා ගොඩක් දුර්වල තත්ත්වයට ඇහැපත් වෙන එක යම්කිසි ආකාරයකට වළක්ව ගන්න පියවරක් කලින් දැනගත්තොත් අනුගමනය කරගන්න පුළුවන්. මේ රෝගී තත්ත්වයේ ඇති වෙන්න බලපාලා තියෙන මූලික ලක්ෂණ හැටියට අපි කලින් අඳුනගෙන තියෙන්නේ ජානමය ලක්ෂණ කියලා කියවනේ. ඊට අමතරව අද වෙනකොට හොයාගෙන තියෙනවා weak corneal structure. ඒ කියන්නේ මේ ස්වච්ඡය කියලා කියන පටකේ තියෙන තුනීභාවය සමහරක් අයට උපදින්ම ඇති වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඔබට තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්ද අර පසුකාලීනව පරිසරයෙන් ඇති කරන්න පුළුවන් සාධක කියලා. ඔබ දැකලා තියෙනවා මේ කාලේ ගොඩක් පුංචි ළමයින්ට ඇති වෙලා තියෙන එක තත්ත්වය තමයි නොයෙක් ආකාරයේ ඇලර්ජිස්.
වීස් එක තියෙනවා, නොයෙකුත් ආකාරයේ ආසාත්මිකතාවයන් තියෙනවා. මේවා එන්නේ කොහොමද ඒ ළමයින්ට? ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා අපිට සැකයක් ඇති වෙලා තියෙනවා මේ භාවිතා කරන ලදරු කෑම, ඒ වගේම නොයෙකුත් ආකාරයේ බීම වර්ග නිසා මේ ආසාත්මිකතාවයන් නැති වෙනවා කියලා. ඊටත් අමතරව ඊටා විශාල වශයෙන් ශරීරගත කරන නොයෙකුත් වර්ගයේ එන්නත් සහ බෙහෙත් නිසාත් මේ ආකාරයේ ඇලර්ජිස් නැත්තම් ආසාත්මිකතාවයන් නැති කරගන්න පුළුවන්. ඒවත් එක්ක ඔබ දැකලා තියෙනවා ඇස් දෙක නිතර කසනවා, ඇස් දෙක රතු වෙලා තියෙනවා, කඳුළු ගලනවා, අවුව බලන්න බෑ. අන්න මේ වගේ තත්ත්වයේ තියෙන කෙනෙක් නම් ඔබේ දරුවාත් මේ කෙරටකෝනස් ඇතිවීමට වඩාත් ඉඩකඩ තියෙනවා කියලා කියන එක අමතක කරන්න එපා. එතකොට මේ තත්ත්වයට බලපාන වැදගත් කාරණා දෙකක් අපි සඳහන් කරා. ජානමය පසුබිම, ඒ වගේම බාහිර පරිසරය නිසා ඇතිවෙන යම්කිසි ආකාරයේ බලපෑමක් කියලා. තුන්වෙනි එක තමයි අපි සඳහන් කරනවා මේකත් එක්කම සම්බන්ධ වෙච්ච තවත් කාරණයක්. ඒක තමයි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියලා කියන එක. කියන අර වගේ බලපෑමක් තියෙන අයට තමන් ගන්න ආහාර පානවල තමන්ගේ ඇඟේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට් වල අසමතුලිතතාවයක් ඇති වෙලා මේ ඉතා පහසුවෙන් සියුම් පටක තියෙන ස්තරයන් අර වගේ ආසාත්මිකතාවයන් නිසා අපි මෙකැනිකලි ඇති කරන පොඩි කිරීම් කැසීම් වගේ තත්ත්වයන් නිසා අර ටිෂුව එක නිතර උද්දීපනය වෙලා ඒකේ තියෙන හැඩය වෙනස් කරගෙන කෙරටකෝනස් තත්ත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහරක් අයගේ ශරීරය තුළ හටගෙන තියෙන කනෙක්ටිව් ටිෂු ඩිසෝඩර් කියලා කියන තත්ත්වය යටතේ නොයෙකුත් ආකාරයේ ප්‍රෝටීන කැඳෙද්දී ප්‍රෝටීන අංශු වල සිදුවන විපර්යාස නිසා මේ වගේ සියුම් පටක වල වෙනස් වීම ඇති කර ගන්න පුළුවන්. ඔබට හෝ ඔබ දන්නා කියන යම්කිසි කෙනෙකුට කුඩා දරුවෙකුට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා මූලිකව හඳුනා ගන්න ලක්ෂණ කීපයක් හැටියට බ්ලඩ් විෂන් එක ගැන කම්ප්ලේන් කරනවා නම්, නිතර තමන් අඳින කණ්ණාඩියේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙනස් වෙනවා නම්, ඒ වගේම යම්කිසි ආලෝකයක් දිහා බලද්දී හේලෝස් එක නැත්තම් ආලෝක රවුමක් ඒ වටා දකින්න ලැබෙන අවස්ථාවක් තියෙනවා නම්, ඒ වගේ තවත් සමහර අවස්ථාවල අපි කියන ගෝස්ට් විෂන් එකක් එහෙම නැත්තම් ඩබල් විෂන් එකක් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. රාත්‍රී කාලෙදී වගේම දවල් කාලෙදිත් ආලෝකයේ දිහා බැලීමේ අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඇහැ නිතර කසන ස්වභාවයක් සහ සුදු පාට පේන ප්‍රදේශයේ රතු ගතියක් ඇති වෙලා තියෙන වගේ අවස්ථාවක් සහ කඳුළු ගලනවා වගේ අවස්ථාවනොත් මේ අතර තියෙන ප්‍රධාන කම්ප්ලේන් හැටියට අපිට සලකන්න පුළුවන්. මේ සඳහා ඔබ හෝ එහෙම නැත්නම් කුඩා දරුවෙකු අක්ෂි පරීක්ෂාවකට යොමු කරනවා නම් අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් දෘෂ්ටි සායනික වේදිකයෙකු වෙත යොමු වෙන එක අනිවාර්යයෙන්ම වැදගත් කාරණයක් වෙනවා. ඒකට හේතුව තමයි කණ්ණාඩියේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙනස් කරාට පරිගණකයෙන් බලලා හෝ වෙනත් ආකාරයකට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙනස් කර පළියකින් මේක ඩයග්නෝස් කරගන්න නැත්නම් මේක අඳුන ගන්න බෑ. නිසා පළපුරුද තියෙන කෙනෙක් ඇහැ දිහා දැකපු ෂණයකින් ඔහුගේ තියෙන යම්කිසි සායනික ලක්ෂණ හරහා මේ කෙරටකෝනස් තත්වයක් ඇති වෙමින් එනවද නැද්ද කියලා කියන එක 100% නිවැරදිව හඳුනා ගැනීමේ සායනික පළපුරුද්දක් ඒ අයට තියෙනවා. ඒ වගේ කෙරටකෝනස් එකක් තියෙනවා කියලා තහවුරු වුණාට පස්සේ මේක තියෙන ස්ටේජ් එක අනුව, ඒ කියන්නේ මේක early stage එකකද, moderate ද, severe ද කියන කාරණය මත මේට ප්‍රතිකාර කරන්න යොමු වෙන පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඉතා කුඩා අවස්ථාවකදී නම් මේක තියෙන්නේ අපිට අර ඇලර්ජිස් වගේ දෙයක් තියෙනවා නම් ඒකට යම්කිසි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු කරලා කණ්ණාඩියක් වගේ එකක් ලබා දීලා එයාගේ තියෙන මේ පෙනීමේ ආබාධ සකස් කරන්න පුළුවන්. ඊටත් ටිකක් එහාට ගිය අවස්ථාවක් නම් මේක තියෙන්නේ අපිට මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද සිවිකාච භාවිතා කරලා මේ රෝගයේ යම්කිසි ආකාරයකට ප්‍රෝග්‍රස් වෙන එක නවත්තන්න කටයුතු කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ගොඩක් අයගේ මේ ගැන යම්කිසි ආකාරයේ ප්‍රශ්න කිරීමක් තියෙනවා. කන්ටැක්ට් ලෙන්ස් එකක් ඉස්සරහින් දැම්මහම මේක ප්‍රෝග්‍රස් වෙන එක නවතිනවද කියලා. වසර 25කට අධික මගේ අත්දැකීම තුලින් මම දැකලා තියෙනවා. ඔව් ඒක එහෙම වෙනවා. ඔහුගේ තියෙන මේ කෙරටකෝනස් ප්‍රෝග්‍රස් වෙන එක යම්කිසි ආකාරයකට සීමා කිරීමේ හැකියාවක් මේ කන්ටැක්ට් ලෙන්ස් එක හරහා උදා කරගන්න පුළුවන් කියලා. ඊටත් එහා ගිය සිවියර් ස්ටේජ් එක නම් තියෙන්නේ. එහිදී බොහෝ වෙලාවකට කන්ටැක්ට් ලෙන්ස් එකක් වගේ එකක් භාවිතා කිරීම අනුතුරුදායක වෙන්න පුළුවන්. මොකද ස්කාර් ටිෂු වගේ ඒවා නැත්තම් කැරල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. කෝණියයක ෂණිකව ඉදිමෙන්න පුළුවන්. සමහරකට පුපුරා යෑමේ අවස්ථාවකුත් තියෙනවා. ඉතින් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ අනුදැනුම යටතේ මේ රෝගියාට අවශ්‍ය කරන වටපිටාව සකස් කළ දෙන එක තමයි සායනික වේදිකයෙක් වෙන අපගේ ප්‍රධාන යුතුයකම වෙන්නේ. මේක තමයි පුණ්‍ය කටයුත්තක් සඳහා හෝ වෙනත් කෙනෙකුගේ පෙනුම ලබා දීමේ පරමාර්ථයෙන් දන් දීමක් සිදු කරනකොට වෙන කෙනෙකුට ලබා දෙන්නේ මේ කොටසම තමයි. ඉතින් මෙහි නිරෝගී පැවැත්ම සඳහා ඔබගේ වගකීම ආරක්ෂා කරගන්න එක අනාගතයේත් වැදගත් වෙන කාරණයක්. එහෙමනම් ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති මේ කෙරටකෝනස් කියලා කියන්නේ මොකක්ද කියලා විශේෂයෙන්ම කුඩා ළමයින් මධ්‍යම වයසේ ඉන්න අයට තමයි මෙහි වැඩිපුරම අන්තරාකාරී බව තියෙන්නේ. ඉතින් ඒ අයගේ යම්කිසි ආකාරයේ පැමිණිල්ලක් කම්ප්ලේන් එකක් තියෙනවා නම් ඇහැ හා සම්බන්ධ ඕන් වහම අක්ෂි පරීක්ෂණයකට යොමු කරන්න ඔබගේ වගකීම අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඊටාත්ම වැදගත් වෙච්ච අලුත් කාරණා රාශියක් සමගින් අලුත් වීඩියෝවක් රැගෙන ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.